එහෙන් කට්ටියක් පාගමන් යනවා මෙහෙන් කට්ටියක් කුඩු ගේනවා. එතකොට ඒ නිසා මේ හාමුදුරුව අතින් වැරදි වෙනවා කියන එක මේ මහ ලොකු අමුතු දෙයක් නෙමෙයි. එහෙම නැත්නම් මහා සංඝයා වහන්සේලාට හිමි ශ්‍රමණ භූමිකාව අවලංගු වෙන්නේ නැහැ. භික්ෂුන් ළඟට මහා මේ භාණ්ඩාගාරයට හැකරලා පැනලයි කියලා කතා කරන්න පටන් ගත්තා. නැහිල්ලා. භික්ෂූන් කුඩු අරගෙන ඇවිල්ලා. අද මහාන වෙනවා හෙට බණ කියනවා. ඒතර ඔන්න ඔය වගේ ප්‍රශ්න නිසා තමයි බුදුහාමුදුරුවෝ නිවැරදි විනය ක්‍රමයක් ඇති කළේ මේ පැවිදි වෙන්න බෑ හැමෝටම. ඔය ඉස්සර සමාජ මාධ්‍යයෙන් බොහොම ජනප්‍රිය මේ අය ඉන්දියා මහා ගෝල සංස්ථා හදාගෙන අන්තිමට සිවුරෙත් නෑ දැන්. මිනිස්සුන්නේ සිවුර ගලවලා හන ගහනවා ඇඟේ මේ දුස්සීලෙක් අධර්මිෂ්ඨෙක් මෝ සමාජයෙන් බැහැර කරනවායි කියලා. රෝහි අර කියන්න තියෙන හැම නින්දිත අපහාසාත්මක වචනයකින්ම අපහාස කළ යුතු කතාවක් තමයි මේ වෙලා තියෙන්නේ. දැන් පුතා මේ දවස්වල මේ කතා කරන්න ඕන තරම් මාතෘකා සමාජයේ තියෙනවා. ලංකාවේ විශේෂ ලක්ෂණයක් තමයි සතියෙන් සතිය දවසින් දවස මිනිස්සුන්ට කතා කරන්න මොනවා හරි එනවනේ. දැන් මේ පහුගිය දවස්වල අවුරුදු උත්සව ගැන කතා කළා. ඊළඟට අර විදේශීය භික්ෂුන් වහන්සේලා පිරිසක් පාගමනක් සාමපාගමනක් යන්න පටන් ගත්තා අනුරාධපුරේ ඉඳන් කොළඹට නුවර හරහා. ඊළඟට මහා මේ භාණ්ඩාගාරයට හැකරලා පැනලයි කියලා කතා කරන්න පටන් ගත්තා. දැන් අලුතින්ම කතා කරන්න ආපු මාතෘකාව තමයි මේ භික්ෂූන් වහන්සේලා කුඩු ගෙනහිල්ලා. භික්ෂූන් කුඩු අරගෙන ඇවිල්ලා. මේ මද්ද්‍රව්‍ය. හරිද? භික්ෂූන් වහන්සේලා මද්ද්‍රව්‍ය අරගෙන ඇවිල්ලා. දැන් මේක මේ දැවැන්ත සාකච්ඡාවක්, දැවැන්ත මාතෘකාවක් සමාජයේ. ඇත්තම දැවැන්ත මාතෘකාවක් වෙන්නත් ඕනේ. ඇයි? මේ විනය විරෝධී, ශාසන විරෝධී, ජාතික විරෝධී, දේශද්‍රෝහී අර කියන්න තියෙන හැම නින්දිත අපහාසාත්මක වචනයකින්ම අපහාස කළ යුතු කතාවක් තමයි මේ වෙලා තියෙන්නේ. එතකොට දැන් ඇත්තටම මෙතන වෙන්න ඇත්තේ මොකක්ද? විවිධ අය විවිධ මත පළ කරනවා. දැන් භික්ෂුන් වහන්සේලා 22 නමක් මේ අහුවෙලා තියෙනවා. ඒතර මේගොල්ලෝ සැබෑ පැවිදි උපසම්පදාව ලැබපු අය. සැබෑවින්ම පැවිදි වෙන සිවුරු වෙස් ගන්නපු අය නෙවෙයි කියන එක හෙළිදරව් වෙලා තියෙනවා. අපිත් මේ සමාජ මාධ්‍ය සහ මේ ප්‍රවෘත්තිවල දකින දේවල් එක්ක මේ කියන්නේ. එතකොට සැබෑ පැවිද්ද ලැබපු අය මේ අතර උපසම්පදා භික්ෂුන් වහන්සේලාත් ඉන්නවලු, යම් යම් ඉහළ තනතුරු තානාන්තර දරන අයත් ඉන්නවලු. එතකොට ඊටාම අනේ සාමණේර වයසේ අයත් ඉන්නවලු. එතකොට මේ භික්ෂුන් වහන්සේලා කොහොම හරි 20 දිනමක් වැඩේට අහු වෙලා තියෙනවා. දැන් එක දෙයක් මතක තියාගන්න ඕන, භික්ෂූන් කියලා කියන්නේත් මේ මහා සමාජයේම එක්තරා කොටසක්. මහා සමාජයෙන් වෙන් වෙච්ච අය නෙවෙයි. මේගොල්ලෝ පෘථග්ජන, පුහුදුන් අය. ධර්මයේ සඳහන් වෙනවා පෘථග්ජන සියල්ලෝම පිස්සෝය. පුහුදුන් හැම දෙනාටම අඩු වැඩි වශයෙන් පිස්සුවක් තියෙනවා. ඒක ගිහි වුණත් පැවිදි වුණත් පුහුදුන් නම් මේ පිස්සු ගතිය වළංගුයි. ඉතින් ඒ නිසා මේ පුහුදුන් මිනිස්සු අතින් වැරදි සිද්ධ වෙනවා. පෘථග්ජන මිනිස්සු අතින් වැරදි සිද්ධ වෙනවා. පුහුදුන් මිනිස්සු අතින් වැරදි සිද්ධ වෙන එක සාමාන්‍ය දෙයක්. එතකොට දැන් මේ භික්ෂුන් වහන්සේලාට මොකද්ද සමාජයෙන් කරන්න ඕන දඬුවම? එහෙම නැත්නම් සමාජය කොහොමද මොවුන් කෙරෙහි සලකන්න ඕන? දැන් මේ කුඩු අරගෙන ආව මේ පළවෙනි වතාව තමයි මං හිතන්නේ එයාපෝට් එකේදී අහුවෙච්ච. නමුත් සමාජයේ මීට කලින් යම් යම් අවස්ථා වාර්තා වෙලා තියෙනවා භික්ෂුන් වහන්සේලා මේ කටයුතු වලට සම්බන්ධ වෙච්ච. එතකොට මේ දැන් අපි භික්ෂුන් වහන්සේලා කියන්නේ ඉතින් වැරදි සිද්ධ වෙනවා, මිනිස්සු වගේම වැරදි සිද්ධ වෙනවා. මේ බුදුහාඳුරන්ගේ කාලෙත් ඒක එහෙමයි. පරාජිකා පාළිය වගේ කියවලා බැලුවයින් පස්සේ ඒවැ තියෙනවා මේ පුදුමාකාර කතන්දර. ඒ කාලේ සමහර භික්ෂුන් දාපු එක අමුතු වැඩ. එතකොට ඒ නිසා මේ හාමුදුරුවෝ අතින් වැරදි වෙනවා කියන එක මේ මහ ලොකු අමුතු දෙයක් නෙමෙයි. හැබැයි දැන් එකක් වැදගත්, මේක ඇතුලේ මෙහෙම වැරදි සිද්ධ වුණා කියලා ලංකාවේ අපි කියන්නේ අර සාම්ප්‍රදායික භික්ෂු භූමිකාව. එහෙම නැත්නම් මහා සංඝයා වහන්සේලාට හිමි ශ්‍රමණ භූමිකාව අවලංගු වෙන්නේ නැහැ. භික්ෂුන් වහන්සේලා මේ රටට කරපු සේවයක් තියෙනවා, කරන සේවයක් තියෙනවා. අනාගතයේ කරන සේවයක් තියෙනවා. ඒක නිවන් දකින්න ධර්මයට අදාළ කාරණාවක්, ධර්ම ශාස්ත්‍රීය සේවාව පමණක් නෙමෙයි. ජාතික සේවයක් තියෙනවා. ප්‍රාදේශීය සේවයක් තියෙනවා. එතකොට භික්ෂුන් වහන්සේලා මේ රටේ දේශපාලනය ගොඩනගන්න, මේ රටේ රජුන් තනන්න, රජුන් එලවන්න, මේ රටේ සාහිත්‍ය ගොඩනගන්න කරපු භූමිකාවක්, රඟ දක්වපු භූමිකාවක් තියෙනවා. ඒ භූමිකාවේ අගය අවලංගු වෙන්නේ නැහැ මේ වගේ අපත උන්නාන්සලා හින්දා. එතකොට මහා සංඝයාට හිමි මේ භූමිකාව අවලංගු වෙන්නේ නැහැ. අන්න ඒක හොඳට මතක තියාගන්න ඕනේ. මිහිඳු හාමුදුරුවෝ ලංකාවට බුද්ධ ධර්මය ගෙනාපු දවසේ ඉඳන් බෞද්ධ භික්ෂූන් වහන්සේලා අර නිර්වාණ මාර්ගයේ ගමන් කරනවා හා සමානවම මේ රටේ මිනිස්සුන්ගේ ආර්ථික අභිවෘද්ධිය, මේ රටේ මිනිස්සුන්ගේ සමාජ අභිවෘද්ධිය වෙනුවෙන් තමන් වහන්සේලා කෙරෙහි වගකීමක් පවරා ගත්තා.
එතකොට පන්සල සමග ආගමික මධ්‍යස්ථානය සමග ගමේ රටේ ගොඩනැගිච්ච සංස්ථාවක් තියෙනවා. ඒක අවලංගු වෙන්නේ නැහැ මේ වගේ වැඩවලින්. ඒක අවලංගු කරන්නත් බෑ. දැනගත්ත භික්ෂූන් කීප දෙනෙක් ඉන්නවා. අන්න ඒක තමයි මේකේ බරපතල දේ. මොකද සමාජයට මඟ පෙන්වන සමාජයට නායකත්වය ලබා දෙන සමාජයේ මේ යම්කිසි ස්ථාවරත්වයක් දරන ඒ දැනගත්ත මේ දැන මේකට මොවුන්ගේ මේ ගැටේට අහු කරපු මේ බෑග් එක අරගෙන යන්න උන්නාන්සේ කියලා කියපු කීප දෙනෙක් ඉන්නවා. අන්න ඔවුන්ට අර රජ කාලේ කළා වගේ රජ කාලේ පැරණි මේ අපේ රජවරුන්ගේ මේ ඉතිහාස කතා කියවලා බලන්න ඒවැ තියෙනවා 60000ක් භික්ෂූන් මෙච්චර නෙරපුවා අච්චර නෙරපුවා හන ගහලා නෙරපන්නේ සිවුර ගලවලා හන ගහනවා ඇඟේ මේ දුස්සීලෙක් අධර්මිෂ්ඨෙක් මෝ සමාජයෙන් පැහැර කරනවායි කියලා. එතකොට මේ වගේ දෙයකට අනුබල දීපු අයව නිවැරදිව හඳුනාගෙන හන ගහලා සමාජයෙන් භික්ෂු සමාජයෙන් පිටුවහල් කරන්න සංඝ සමාජයේ නීති සම්මත කරගන්න ඕනේ. ඊළඟට ළමයි බුදුහාමුදුරුවෝ පනවපු විනය නීති ගැන ටිකක් අධ්‍යයනය කරලා බලන්න. සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ මේවා දැකලා රැල්ලට හැමෝටම හැම හාමුදුරුවෝම එකයි ගමේ පන්සලේ හාමුදුරුවෝ අනේ සමහරට අහිංසක භික්ෂුන් වහන්සේලා අර සාමණේර පොඩි හාමුදුරුවෝ මේ හැමෝම එකයි ඕකුන් ඔක්කොම එකයි ගාලා බනින්න කලින් අධ්‍යයනය කරලා බලන්න බුදුහාමුදුරුවෝ දේශනා කරපු විනය නීති තුල බුදුහාමුදුරුවෝ පනවපු විනය ශික්ෂා තුල මේ වගේ අවස්ථා මොනතරම් අහුරන්න උන්වහන්සේ වැඩ කරලා තියෙනවද කියන එක. පැවිදි වෙන්න බෑ හැමෝටම. පැවිදි වෙන්න හැමෝටම පුළුවන් කමක් නැහැ. ශාරීරික ලක්ෂණ, ශාරීරික යෝග්‍යතාව, කායික මානසික යෝග්‍යතාව තියෙනවා නම් තමයි පැවිද්ද දෙන්නේ. පැවිදි කළ යුතු පුද්ගලයින්, නොකළ යුතු පුද්ගලයින් ලැයිස්තු ගණනාවක් තියෙනවා සූත්‍ර දේශනාවල. ඒ පැවිදි වුණත් හැමෝටම උපසම්පදාව ලබා ගන්නත් බෑ. උපසම්පදාව දෙන, උපසම්පදාව නොදෙන පිරිස වෙන වෙනම බුදුහාමුදුරු නම් කරලා තියෙනවා. උපසම්පදා භික්ෂුවක් ගෝලයක් හදනවා නම් අවුරුදු 10ක් උපසම්පදාව පූර්ණය කරලා තියෙනවා. උපසම්පදාවෙන් වස් 10ක් ගෙවුනට පස්සේ තමයි ගෝලයක් හදන්න පුළුවන්. ඒ ගෝලයා ඒ කියන්නේ පැවිදි වෙන අලුත් සාමණේර තමන් වහන්සේගේ ගුරුහාමුදුරු ආචාර්යයන් වහන්සේ ගාව වසර ආචාර්ය උපාධ්‍යයන් ගාව වසර 10ක් නිස සමාදන් වෙලා ඉන්න ඕනේ. ඒ කියන්නේ ඔහුගේ ඇසුරේම ඉන්න ඕනේ. ආචාර්යවරයා ඇසුරේ යම්කිසි විදිහකට ගෝලයා ශික්ෂණය ලබන්නේ නැත්නම් ජීවිතාන්තය දක්වා ආචාර්යවරයා ඇසුරේ ඉන්න ඕනේ. එහෙමයි ධර්මයේ තියෙන්නේ. ගෝලයා ශික්ෂණය ලැබුවොත් පමණක් අවසර 10ක් තුල වෙනමම ස්ථාවරව ගොඩ නැගෙන්න පුළුවන්. අද අවාසනාවන්ත දේ මොකක්ද දන්නවද වෙලා තියෙන්නේ? අද මහාන වෙනවා හෙට බණ කියනවා. අද මහාන වෙනවා හෙට බණ කියනවා. දැන් අද මහාන වෙන්නේ සමහරු views බලාගෙන. මහාන වෙන්නේ views බලාගෙන. අයි මහාන වෙන වීඩියෝ එකට දානවා. හරිද? අර යසෝදරා වතේ හරි මොකක් හරි YouTube එකේ තියෙන වෛරල් වෙච්ච සින්දුවක කෑල්ලක් දානවා. අනේ අර කෙස් රැවුල් බානකොට අර අම්මලට අන්තිම වතාවට කතා කරනකොට අටපිරිකර දෙනකොට ඒ views බලාගෙන තමයි සිවුරු පොටිය කරට දාගන්නේ. සිවුරු පටිය කරට දාගන්නෙත් views බලාගෙන. ඊට පස්සේ සාමණේර වෙච්ච දවසේ පහුවදා ඉඳන් බණ කියනවා. සාමණේරලා බණ කියනවා. සාමණේර භික්ෂුන්ට බණ කියන්න බැරි කමක් නැහැ. බණ කියන්න පුළුවන්. නමුත් අද ලංකාවේ තියෙන ප්‍රශ්නය තමයි මේ YouTube Facebook වල ජනප්‍රිය වෙන්න බලාගෙන සාමණේර උන්වහන්සේලා බණ කියනවා. එතකොට තව අවුරුද්දක් දෙකක් ගියාට පස්සේ ඒගොල්ලෝ වෙනම ආරාම හදාගෙන වෙනම විහාරස්ථාන හදාගෙන වෙනම දායක පිරිස් එකතු කරගෙන ගුරු ඇසුර ව්‍යක්ත විනීත ප්‍රතිබල සම්පන්න මහ තෙරවරයෙක්ගේ ඇසුර නැහැ. ඒතර ඒ ඇසුර නැතුව Taman තනියෙන් ගොඩ නැගෙන්න ගිහිල්ලා උපසම්පදාවෙන් Taman උපසම්පදා වෙලත් වස් 10ක් නෙවෙයි උපසම්පදා වෙලා මාස ගානකින් මෙන්න ගෝලෙව මහාන කරනවා. දැන් ලංකාවේ සමහර ওই ජනප්‍රිය භික්ෂූන් පවා ඉන්දියා. ඔය ඉස්සර සමාජ මාධ්‍යයෙන් බොහොම ජනප්‍රිය මේ අය ඉන්දියා මහා ගෝල සංස්ථා හදාගෙන අන්තිමට සිවුරෙත් නෑ දැන්. මිනිස්සු තුල වෛරය ඇති කරලා ක්‍රෝධය ඇති කරලා මිනිස්සුන්ට ටෝක් දාලා ලොරි ටෝක් දාලා අපි තමයි මේකේ අරේ මේ කියලා අන්තිමට නෑ. ඔය ඉස්සර කියන්නේ මේ මෑතක ඉන්දියා. නම් ගම් කියන්නේ එච්චර කැමති නෑ. දන්නා ඉන්නවා නම් කමෙන්ට් කරන්න. මේ ඒගොල්ලන්ගේ ජීවිත ආරම්භ බැලුවට පස්සේ අර සුගත අවවාදය ලෞතුරා බුදුහාමුදුරුවන්ගේ බුද්ධ අවවාදය ඉක්මවා ගිහිල්ලා. නිසි ගුරු ඇසුරක් නැහැ. නිසි පරිදි උපසම්පදාවෙන් ගෝලයෝ හදන්න නියම වයස සම්පූර්ණ කළා නැහැ. ඒතර ඔන්න ඔය වගේ ප්‍රශ්න නිසා තමයි බුදුහාමුදුරුවෝ නිවැරදි විනය ක්‍රමයක් ඇති කළේ මේ ශාසනයට කවුරු හරි ඇතුල් වෙනවා නම් ඇතුල් වෙන්න කියන එක. ඉතින් ඒවා ඉක්මවා යාමේ ප්‍රතිඵල තමයි මේ. ඉක්මවා යාමේ ප්‍රතිඵල. එහෙනම් මතක තියාගන්න මේ භික්ෂූන් වහන්සේලා කීප නම මේ කුඩු ගෙනහල්ලා අහුවෙච්ච භික්ෂූන් වහන්සේලා නිසා සමස්ත සංඝ සමාජයේ හැල්ලුවට ලක් කළ යුතු නෑ. සමස්ත සංඝ සමාජයට තියෙන අර මහා භූමිකාව අභියෝගයට ලක් කළ යුතු නෑ.
ඒ නිසා අපි දැනගන්න ඕනේ මේවට බලපාපු සමාජ කාරණා මොනවද කියලා හොයාගෙන ඒවට උත්තර දෙන්න. ඒ තුවාලය සනීප කරන්න. එහෙම නැතුව අර සියලු දෙනාටම නිඳා කිරීම අපහාස කිරීම නෙමෙයි කළ යුත්තේ මේ අවස්ථාවේ.